සියලුම දෙනාට තෙරුවන් සරණයි. අදත් සෝදානම් වෙන්නේ ඉරිදා දින ධර්ම සාකච්ඡාව සිදු කිරීමට. මුලින්ම අහන්න දෙයක් තියෙනවා නම් ඇහුවට කමන්නේ. මොනවා හරි ඕනෑම දැනගන්න දෙයක්. කතා කරන මාතෘකාවෙන් වෙන මාතෘකාවක් වුණත් ගැටලුවක් නැහැ. අපි කතා කරේ සම්මා දිට්ඨිය පිළිබඳව. නිවැරදි දැක්ම. බෞද්ධයෙකු වීම සඳහා ඇති කරගත යුතු නිවැරදි දැකීම දර්ශනය. බෞද්ධ කියන්නේ ආගමක් නෙමෙයි. බෞද්ධ කියන එකේ තේරුම බුද්ධිමත් කියන එක. ලෝකයේ අනිත් අයට වැඩිය වෙනත් දෙයක් සත්‍යයක් දන්නවා. තේරුම් අරගෙන ඉන්න අවබෝධ කරගෙන ඉන්න. ඒ හින්දා අය බෞද්ධ වෙනවා. එතකොට ඒකට ජාතියක්, සංස්කෘතියක්, සම්ප්‍රදායක්, ආගමක් අදාළ නැහැ. ඒ බුදුහාමුදුරුවෝ කියන පණිවිඩයේ සත්‍ය තේරුම් ගන්න පුළුවන් නම් එයා බෞද්ධයි. මොන සම්ප්‍රදායක ආගමක හිටියා. ඉතින් අපි නිතර තේරුම් ගන්න ඕන, කල්පනා කරන කරුණක් තමයි අපි මේ ලෝකේ ඉපදිලා හිටියට හැමදාම ඉන්නේ. අනිවාර්යෙන්ම යන්න වෙන දවසක් එනවා. ඒක තේරුම් අරගෙන මැරෙන මිනිස්සුව විදියට ජීවත් වෙන්න ඕන. මනුස්සයින් වගේම සත්වයෝ සියල්ලම සත්වයෝනේ. මනසා උච්චතීති මනුස්සා. මනස උසස් නිසා මිනිස්සුયો කියනවා. මේ මනුස්සයින්ගේ ස්වභාවයක් තමයි සිත්වල කෙලෙස් ඇති වෙන එක සහ ඒ අනුව ක්‍රියාත්මක වීම. කෙලෙස් කියන්නේ නරක සිතුවිලි. ලෝභය, ද්වේෂය, ආසාව, ඊර්ෂ්‍යා ඔය වගේ ඒවා තමයි කෙලෙස් කියන්නේ. ඒව ඇති වෙන එක සාමාන්‍යයි. ඉතින් අපි ජීවත් වෙනකොට ඒක තේරුම් ගන්න ඕනේ. එක එක මිනිස්සෙන්ගේ විදියට කෙලෙස් ඇති වෙනවා. ආසාවල් නැති වෙනවා. තරහවල් නැති වෙනවා. එහෙම ඇති වෙලා ඒ අය ඒ ආසාවට හරි තරහවට ලෝභයට ගොඩක් දෙනෙක් එකතු වෙනවා. එන එකට වහල් වෙනවා. වහල් වෙලා ඒ අනුව තවදුරටත් හිතන්න යනවා, කියන්න යනවා, කරන්න යනවා. එතකොට ආශා කරපු දේවල් ලබා ගන්න හරි හිතට තරහක් ඇවිල්ලා ඒ දෙයට ක්‍රියා කරන්න හරි ගිහිල්ලා ගොඩක් අය අකුසල් කරගන්න. දස අකුසල් වලට අයිති වෙන ඒවත් කරගන්න.
ඉතින් අපේ සමාජයේ මිනිස්සු වැරදි කරන්නේ ඒ හින්දා. අපි ගොඩක් දුරට එහෙම වෙන ඇත්තන්ව පිළිකුල් කරනවා. සහ අපි දකින්නේ ඒ පුද්ගලයා වැරදි කියලා. හැබැයි බුදුවරු දකින්නේ පුද්ගලයෙක්ගේ වැරද්දක් නෙමෙයි. කෙලෙස් වලයි වැරද්ද තියෙන්නේ කියලා. ඒ නිසා බුද්ධිමත් අය බුදුවරු කිසිම කෙනෙක් පිළිකුල් කරන්නේ තමන් වහන්සේට කවුරු හරි බැන්න කියලාවත් යම් කිසි කරදරයක් කරන්න කියලාවත් බුදුන් වහන්සේලා ඒ අයව පිළිකුල් කරන්නේ ඒ අයව එහෙම ප්‍රතික්ෂේප කරන්නේ මොකද දැන් බුදුහාමුදුර ළඟ ඇවිල්ලා ධර්මයෙන් සැනසීම ලබා ගත්තා ඉන්නවා ගොඩක් ඒ විදිහට සමහර බුදුහාමුදුරන්ට මුලින් දොස් කියපු අය. සමහර අය ඉන්න වැරදි කරපු අය. ඉතින් අපිත් ඒක තේරුම් ගන්න ඕනේ. මනුස්සෝන්ගේ හැටි තමයි මෙන්න මේක. එහෙම හිතට තරහ ඇවිල්ලා ඒකට එකතු වෙනා මිනිස්සු බයිනවා. ඉතින් අපට උනත් ඒ විදිහට මිනිස්සු බයිනවා. අපේ මොකදනේ එහෙම වුණාම කම්පා වෙනවා. නැත්තම් ඒ අනිත් කෙනාට වෛර කරන්න යනවා මට බැන්නා මට ගැහුවා කියලා. ඒක හිතවල තියාගෙන ඉන්නවා. හැබැයි අපි තේරුම් ගන්න මේක තමයි මිනිස්සයා කියන කෙනාගේ හැටි. තරහ එනවා තරහ ඇවිල්ලා එයා බැන්නා. එයා බැන්නා කියලා ගැහුවා කියලා අපිත් එයාගේ මට්ටමට යනවා නම් ආන් එතකොට අපිත් වැරදි. එතකොට බෞද්ධ වෙන්නේ නැහැ. බෞද්ධ වෙන්නේ සාමාන්‍ය ලෝකෙට වෙනස් වෙන්න ඕනේ. මේ ලෝභයෙන් ක්‍රියා කරන එක තරහෙන් ක්‍රියා කරන එක තමයි ලෝකයේ හැටි. එහෙම කියලා අනිත් අයට ඒ අය වැරදි කරන්න යනවා. අකුසල් කරනවා. හැබැයි අපි කලබල වෙන්න හොඳ නැහැ. එහෙම කියලා. අපි තේරුම් ගන්න මේක මේ මිනිස්යාගේ හිතවල හැටි තරහක් ආවා. ඒ වෙලාවේ තරහ ආපු නිසා ඒ කෙනා මේ විදිහේ ක්‍රියාත්මක වුණා. එහෙම කියලා ඒ කෙනා එළවලා ප්‍රතික්ෂේප කරලා දාලා හරියන්නේ. එහෙම සමාජයේ හොඳින් ජීවත් වෙන්න අමාරුයි. ඉතින් මොන දේ සිද්ධ වුණත් ගණන් ගන්න නැතුව ඉන්න දැනගන්න ඕන. ඒ දේවල් හිතට අරන් නැවත නැවත කල්පනා කරන්නේ නැතුව සමහරට අපිට වැරදි කරපු පුද්ගලයන් කෙරෙහි ටිකක් කල්පනා කරන්න මෙයා මේ වෙලාවට ආපු ආවේගයට තමයි මෙහෙම කීවේ. නැත්තම් මෙයාට මේ විදිහට මේ ලෝභ සිතක් ආවා. මේ මිනිස්සෙන්ගේ ස්වභාවය මේකයි. ඒ නිසා මෙයා මේ විදිහට ක්‍රියා කරා. එහෙම සලකන්න ඕන අපි. මොකද ඒ කෙනාට තේරෙන්නේ ඒ ලෝභයක් හරි තරහක් හරි ආවට පස්සේ මේ ඒක තේරුම් අරගෙන ඊට ප්‍රතිවිරුද්ධව ඒකට එකතු වෙන්නේ නැතුව ඉන්න එයාට තේරෙන්නේ නැහැ. ඒක එයාගේ තියෙන නෝගත්කමක් එහෙම මේ බුද්ධිය නැතිකමක් මෝඩකමක්. එතකොට අපි එවැනි අය කෙරෙහි ඇති කරගන්න ඕන අනුකම්පාවක්. අනේ පව් මේ කෙනා අනේ පො මේ විදියට කෙලෙස් වලට වසඟ වෙලා මෝඩකමෙන් මට බැන්නා. නැත්තම් මට ගැහුවා. එහෙම අපි පුරුදු වෙන්න. එහෙම වුණොත් අපිට මේ ලෝකේ අර ජීවත් වෙන්න පහසුයි. වෛරක්කාරයෝ එහෙම නැහැ. දැන් අපිට උනත් කොච්චර ඉතින් චෝදනා කරන අය බයින අය ඇති. ඉතින් අපිට එහෙම ආරංචිත් වෙනවා. ආරංචියාව කියලා අපි ඒකට ප්‍රතික්ෂේප කරලා එළවලා එහෙම කටයුතු කරන්න ගියොත් මේකේ ජීවත් වෙන්න අමාරුයි. අපි දෙන මේක තමයි හැටි.
මනුස්සංග ස්වභාවය තමයි කෙලෙස් වලට වසඟ වෙන එක. ඉතින් ඒ ස්වභාවයෙන් විරුද්ධව අනිත් පැත්තට යන ගමන තමයි බුදුවරු දේශනා කරේ. ලෝකයාගේ ස්වභාවය දැන් ගඟ ගලන්නේ පහළට, ඒ පහළටම යනාතේ යන එක තමයි ලෝකයාගේ ස්වභාවය. ඉතින් බුදුවරු දේශනා කරන එකට සාත්‍යත්ම 100%ක් විරුද්ධ පැත්තක්. ගඟ පහළට ගැලෙව්වට අපි යන්න ඕන ඉහළට. ඉතින් ටිකක් අමාරුයි. මොකද ඒ යන ගමන අමාරුයි. අපේ හිත වලටත් කෙලෙස් එනවා. අපේ හිතට ලෝභය එනවා, දේශය එනවා. ඒවා තේරුම් අරගෙන යන්න ඕන ගමනක් තියෙනවා. ඉතින් ඒ නිසා බෞද්ධයෝ නම් ඉතින් බෞද්ධයෙන් වෙන්න මේ කාරණා හරියට තේරුම් ගන්න. සම්මා දිට්ඨිය කියන එක මොකක්ද කියලා. ඒක නා වෙන්න ඕනේ. එහෙම තමන්ගේ හිතට අකුසලයක් එනකොට ඒක තේරුම් අරගෙන ඒ අකුසලයේ පිළිකුල් කිරීමක්. ඒක තමන්ගේ හිතට තරහක් එනකොට දැන් තවත් තමන්ට වරදක් කරපු කෙනෙක් කෙරෙහි තරහක් එන එක ස්වභාවයක්. එහෙම තරහක් එනකොට අපි අනේ මට මේ තරහක් ආවනේ කියලා ඒකට අකමැති ස්වභාවයක් අපේ ඇති වෙන්න ඕනේ. අපේ අයගේ වෙන්නේ මොකද තරහක් ආවට පස්සේ ඒකට එකතු වෙනවා. ඒලා කරන්න ඕන හරිම දේ තමයි ඒ තරහ ආපු එකට අනුව ක්‍රියා කිරීම කියලා තමයි සලකන්නේ. එහෙම නෙවෙයි පිළිකුල් වෙන්න ඕනේ. මට තරහක් ආවනේ. මට මේ වෙලාවේ ලෝභයක් ඇති වුණානේ. එහෙම තේරුම් ගන්නකොට අපිට ඒක දුරු කරගන්න ලේසි. සමාජයේ ජීවත් වෙන්නත් පහසුයි. ඉතින් ඒක තමයි වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන. ඉතින් ගමන ටිකක් අමාරුයි. ඉතින් ඒ විදිහට අපි ජීවත් වෙනකොට තේරුම් ගන්න ඕන කරුණක් තමයි එක එක වයස් මට්ටම් අනුව එක එක අයගේ සිතුවිලි වෙනස්. කුඩා ළමයින්ගේ වෙනස්. ඊට පස්සේ නව යෞවන වයසට එනකොට වෙනස්. තාරුණ්‍යයට එනකොට වෙනස්. මැදි වයසට එන අයගේ සිතුවිලි සිතන රටාව වෙනස්. වයසට ගිය අයගේ සිතන රටාව වෙනස්. දැන් අම්මලා තේරුම් ගන්න ඕනේ. දැන් ඒ අම්මලා හිතන රටාව වෙනස් විදියක්. එයාලගේ තරුණ දරුවෝ ඉන්නවා නම් ඒ අයගේ සිතුම් පැතුම් රටාව වෙනස්. ඒ අයට ඇතිවන ඒ කියන්නේ කෙලෙස් වල ස්වභාවය වාසිතුවිලි පවා විවිධ විදියට වෙනස්. හැබැයි අපි අපට එන සිතුවිලි සලකලා මෙවුන්ට මේක තේරෙන්නේ නැද්ද මේ මොන මෝඩ වැඩක්ද කරන්නේ කියලා ඒ ළමයා කෙරෙහි හරි ඒ ළමයා කරපු දේ හරි දැඩිව විවේචනය අරගෙන අර ළමයාගේ අර සිත ගොඩක් තැලෙන විදියට බයින්ද ගහන්න යනවා කියන්නේ ඒක අපි මෙන්න මේ සිත් පිළිබඳව තේරුම් ගත්ත මදිකම. අපි තේරුම් ගන්න ඕනේ මේ ළමයි අද අපිට මේ හිතන විදිහට නෙමෙයි මේ ළමයින්ට හිතෙන්නේ. මේ තරුණයින්ට හිතෙන්නේ. දැන් එයාලගේ ස්වභාවය වෙනම ස්වභාවයක්. සාමාන්‍යයෙන් අවුරුදු 40 45 පැනපු කාන්තාව පවා ඒ කට්ටියගේ සිතුම් පැතුම් රටාව වෙනස්. ඊට අඩු අයගේ සිතුම් පැතුම් රටාව වෙනස්. ඒකේ සමහර මානසික වෛද්‍යවරු පවා ඒවා දන්නවා. ඒ කාන්තාවන්ගේ සිදුවන එක ක්‍රියාවලින් නිසා ඒ විදිහට වෙනස්කම් සිතුවිලි රටාව වෙනස් වෙනවා. ඉතින් අපි අපේ එන සිතුවිලි අනුව අර තරුණ දරුවා කෙරෙහි හරි තීරණය කරන්න යනවා නම් ඒක අපි වැරදි. ඒ වෙලාවේ අපි මේ වෙලාවේ එයාගේ කොහොමද සිතුවිලි හටගන්නේ? ටිකක් තේරුම් අරගෙන ඒ අවස්ථාවේදී නුවණින් යුතුව කටයුතු කරන්න අපි දැනගන්න ඕනේ. කටයුතු යම් කිසි ඒවා එකිනෙකදී වැරද්දක් සිද්ධ වුණත් අපි ඒක තේරුම් අරගෙන ඒ තමගේ දරුවා හරි ළමයා හරි
තනිකරම ප්‍රතික්ෂේප කරන්නේ නැතුව නැත්නම් එයාට දැඩි ලෙස විවේචනය සහ ගහන්න බයින්න යන්නේ නැතුව එයාට වැරද්ද වුණත් ඉදිරියට හරි එයාට හරියට පාර පෙන්වන්න ඕන විදියට එයාට මගේ වැරදුනා නම් දැන් එයා ආශ්‍රණ කරන්නේ නැතුව එහෙම කටයුතු කරනවා. ඉතින් අපි අර ඒ සිත පිළිබඳ සිතුවිලි පිළිබඳ යම්කිසි තේරුම් ගැනීමක් අවශ්‍ය වෙනවා මේකට. දැන් ගොඩක් දුරට අපිට පේන්නේ සමාජයේ එහෙම සිතන රටාවක් නැහැ. තමන් හිතන විදියට නිකන් ඒ විදිය හරි අනිත් අයගේ අර තරුණ හරි ළමයින්ගේ හරි මේ යාර තමන්ගේ මට්ටමින් තමයි ඒ කට්ටියක් දකින්නේ. එහෙම දැකලා ක්‍රියාත්මක වීම තුළ වැරදි තීරණ අරන් ක්‍රියාත්මක වෙන රටාවක් සමාජයේ ගොඩක් දෙනා තුළ තියෙනවා. ඉතින් අපි මෙන්න මේ සිත පිළිබඳව හරියට තේරුම් ගන්න මෙන්න මේකයි ස්වභාවය කියලා. දැන් කෙනෙක් හිතමු හාමුදුරු නමක් ඉන්නවා. දැන් තරුණ හාමුදුරු නමක් හරි හොඳට ඉඳලා පස්සේ සමහර කෙලෙස් වලට වැසගලා පොඩි වැරදිත් වෙලා අපි හිතමු ශික්ෂාපද සාමාන්‍යයෙන් ටිකට ඇවස් සිද්ධ වෙලා සිවුරු වෙලා යනවා කියලා. සමාජෙ මොකද කියන්නේ? බයිනවනේ සමහර පළු යන්න බයන. හිරල්ලු කිය මේ නේද අපිත් වැඳ හිටියා. පින්පත් ගිල ඉඳලා ඔය කිය විදිහට බයිනවා. අපි ටිකක් තේරුම් ගන්න ඕනේ. සිවුරක් දාගත්තා කියලා rahat වෙන්නේ නැහැ. මෙන්න මේ කෙලෙස් කියනවා මේ මනුස්සයාට හට ගන්නවා. ඉතින් ඒ අනුව ඒ කෙනා ක්‍රියාත්මක වෙන්න ගිහිල්ලා ඒ විදිහ දෙයක් සිදු කරගත්තා. ඒ විදිහට අපි මෙන්න මේ කෙලෙස් වල ස්වභාවය, සිත් වල ස්වභාවය තේරුම් අරගෙන කටයුතු අනිත් අයට බයින්ද ඒ වගේම අපහාසයට ලක් කරන්න යන්නේ නැතුව මෙන්න මෙහෙම ඒ සිත පිළිබඳව කෙලෙස් වල ස්වභාවය පිළිබඳව තේරුම් අරගෙන අපි කටයුතු කරනවා. එහෙම තේරුම් ගත්තොත් අපට ජීවත් වෙන්න පහසුයි. නැත්නම් සමහර වැරදි කරපු පුද්ගලයෝ ගොඩක් පිළිකුල් කරනවා. තැන් වල එයාගේ වැරදිම ඔවුන් දැන් හිටියට ඔවුන් ඉස්සර මෙහෙම කිය ගොඩක් ඒවා කියනවා. අපි අදින සමහර අය එහෙම කියනවා. දැන් අපි නම් දැන් දන්නේ හින්දා දන්නවා මේ මොන පුද්ගලයෙක් වුණත් ඒ අවස්ථාවේදී යාට ආපු ඒ සිතුවිලි අනුව මේ විදිහට වැරද්දක් කළා. ඒක නෑ පස්සේ බෝධිසත්වයෙක් වෙන්න පුළුවන්. මේ වැරද්ද තියෙන මේ සිතුවිලි වල. එන පුද්ගලයන්ට දොස් කියලා වැඩක් නෑ. ඉතින් මේ විදිහට හිත ගැන ගවේෂණයක් අපිට අවශ්‍යයි. අපි ඒ වගේම ගිය සතියේ අපි කතා කරපු දර්ශනය පිළිබඳව කතා කරා. ඇත්තටම මේ ඔයත්තන්ට මේ විදිහේ දේශනාවක් හරි මේ සම්මා දිට්ඨිය පිළිබඳව අහන්න ලැබෙන එක ඊටාම වාසනාවන්තයි. මොකද ලෝකේ දේශනා තියෙන ඕන තරම්. ජනප්‍රිය බවට පත් වෙන්න වෙන එක දේශනා කරන්න පුළුවන් බැරි කමක් නෙමෙයි. හැබැයි අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ බුදුහාමුදුරුවෝ මේ කියන දර්ශනීය කාරණාව සම්මා දිට්ඨිය කියන එක. ඉතින් ඒක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. ඊටාම දුර්ලභයි ඇත්තටම. දැන් සමාජ මාධ්‍ය දාලා තුල උනත් ධර්ම දේශනා කොච්චරවත් තියෙනවා. හැබැයි නිවැරදි බුද්ධ දර්ශනය කියන්නේ වාඩුයි. සාමාන්‍ය ඉතින් අර ඉස්කෝලවල ගුරුවරු සමාජ සාමාන්‍ය කියන හොඳ නරකම තමයි කියා යන්නේ. මොකද්ද බුද්ධ දර්ශනය කියන එක
දේශනා කරන අඩුයි. ඉතින් ඒ වගේ අහන ප්‍රමාණයත් අඩුයි. දැන් මේක හරියට තේරුම් ගත්තොත් Tamanට අර මේ අතරමං වෙන්නේ නැතුව අරකද හරි අරහාමුදුරෝ කියන එකද හරි මේ හාමුදුරෝ කියන එකද හරි කියලා මේ එහෙම ප්‍රශ්න මතු වෙන්නේ නැහැ. Tamanටම තේරුම් ගන්න පුළුවන්. දැන් අපි ඔය දකිනවා ඒ සමාද මාධ්‍ය දාලාවල එක එක කට්ටිය එක එක ඒවා කියනවා. සමහර කොටසක් ඒක හරි කියාගෙන එහෙම යනවා. සමහර කොටසක් නෑ මේක හරි කියාගෙන එහෙම යනවා. අනිත් අය සමහර වගේ මේ ඒ අර දොස් කියන බැනලා තියෙනවා. ඒ විදිහට සමහර අය වයි ගිහිල්ලා මුලා වෙලා තියෙනවා. ඔය මේ සමහරට එව්වට ගියාම විවිධ මේ විකාර තියෙනවා. මේකේ හාමුදුරුවෝ විවාද කරගන්නවා. ලොකු ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි මෙන්න මේ කියන කාරණා හරියට තේරුම් ගත්තා නම් අපිට මේක පහසුයි. දැන් අර ගිය සැරේත් කතා කරේ. නේද අර සත්‍යය පරලෝකේ ඉපදෙනවද නැද්ද? දැන් ඒ කාරණාව ඒක දෙවිදියන්නේ ගිය සැරේ ඒක පිළිවෙලට විස්තර කරලා දුන්නානේ. දැන් ඒ වගේ ප්‍රශ්න අරගෙන අර වාගේ තැන්වල විවාද කරන කට්ටිය. දිව්‍ය ලෝක අපාය අරගෙන දැන් අපි දැකලා නැහැ තමයි. ඒවට ඒ වගේම එච්චර අදාළත්වයක් නැහැ. දැන් ඔය කියන විදියටම පොත්වල තියෙන විදියටම අපාය දිව්‍ය ලෝකේ තියනවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. ඒ කෙසේ නමුත් ඒ අර අකුසල් වල අයහපත් ප්‍රතිවිපාක කියන එක තියෙනවා. කුසල් වල යහපත් ඵල විපාක තියෙන එක තියෙනවා. දැන් ඒ ගිය සැරේ කතා කරපු විදිහට අපාය දිව්‍ය ලෝක කියන්නේ තැන් වල තියෙනවා නෙමෙයි. මනුස්ස ලෝක කියන්නේ තැනක ස්ථානයක එහෙම තියෙනවා නෙමෙයි. ඒ කුසල රූපව අසකරණාසය දිව ශරීරය මෙන්න මේවා පහළ වෙලා අසකරණාසය දිව ශරීරය කීවෙත් අපි මේ කියන අසකරණාසය දිව ශරීරයට නෙමෙයි. අපි දැන් අසකරණ දිවනාසය කියන්නේ ඇහැට පේන රූප ගොඩකට. ඇහැ කියන්නේ ඇහෙන් කරන්නේ දකින්න එක විතරයි. කනෙන් කරන්නේ අහන එක විතරයි. නාසයෙන් කරන්නේ විඳින එක විතරයි. ඒ විදිහට දිවෙන් කරන රස දැනගන්න එක රස විඳින එක විතරයි. කයෙන් කරන්නේ මේ උෂ්ණ සීතල ආදී දැනෙන එක විතරයි. මෙන්න මේ අරවට කියනවා අභ්‍යන්තර රූප කියලා. මේ අනිත් ඒවාට කියනවා බාහිර රූප කියලා. ඇස කරනාසර අභ්‍යන්තර ඒවා කියනවා. අනිත් ඒවාට බාහිර. ඔය මේ බාහිර අපට ඇහැට කනට නාසයට දිවට ශරීරයට දැනෙන දේවල් ගොඩක් අල්ලාගෙන තමයි අපි මේ ඇති බවට සංඥාව ඇති කරගෙන ඇස කරනාසය දිව ශරීරයක් කියලා මේ බාහිරව පේන රූප ටිකක් හිතාගෙන කටයුතු කරන්නේ. දැන් ගිය සැරේ ඒක පැහැදිලිව කියලා දුන්නා. එතකොට මෙන්න මේවා ඒ ඇස කරනාසය කියන එක දකින්න බෑ කියලාත් කිව්වා. ඒ වගේන් ඇහෙන් දකින්න කෘත්‍ය කරන්නේ ඇහැ දකින්න බෑ. ඒක ප්‍රසාදය කියලා කියන්නේ. ඒතර ඒ වගේන් අන්න අපිට ලෝකයක් නිර්මාණය කරන සැප දුක සහිත. ඒක අර සිහිනට උපමා කරලා පෙන්නවා. ඒ සිහිනේ දකිනකොට ඇත්තමනේ. ඇහෙනාට පස්සේ තමයි බොරු. ඒ වුණාට මේ දකින වෙලාවේ ඇත්තමයි. ඒ වෙලාවේ මම හිටියා මගේ අතපය තිබ්බා අම්මා තාත්තලා හිටියා. හැබැයි ඇහැරුණාට පස්සේ බොරු. හැබැයි දකින වෙලාවේ සිහිනේ දකින්න ඒ කියන්නේ සිහිනේ කියලා දැක්කේ තනිකර තමන්ගේ මානසිකවම ස්වභාවයකින්. ඉතින් ඒ විදිහට මෙන්න මේ අසකරණාසය කියන අනිදස්සන දකින්න බැරි අසකරණාසයක් පහළ වෙලා අර සිහිනයක් විදිහටම අපිට මේ විදිහට අද මනුස්ස ලෝකයක් පෙන්වනවා. ඒ කියන්නේ මනුස්ස අපේ කර්මානුරූපව එන්න පේන්න තියෙනවා. දිව්‍ය ලෝක අපාය යනවා කියන්නේ අර තැනක තියෙන තැනකට යනවා නෙමෙයි.
ඒ විදිහට මස් කරනාසය පහළ වෙලා අනිදස්සන දකින්න බෑ. අන්න අපිට කුසල රූපව පෙරෙනව හැරෙනව දැනෙනවා. මේකට දිව්‍ය ලෝකය කියලා කියන ඉපදුනා. ඉතින් ඒ විදිහට ලෝකේ හට ගැනීමක් තියෙනවා. ඒ පහළවන ඇහැ එතනම නැති වෙනවා කියලා අපි කතා කරා. අපි හිතාන්නේ නෑ ඉපදෙරිච්ච තැන ඉඳන් මරණකම් මේ ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා කියලා. ඒවා ඒ මොහොතේම හට ගන්නවා. ඒ මොහොතේම පෙරෙනවා. ඒ මොහොතේම නැති වෙනවා. අය නැවත ඇති වෙන. ඒ කියන්නේ අර තමන්ගේ කුසල් අකුසල් අනුව ඇති වෙන්නේ. ඇහැ කියන්නේ පුරාණ කර්මයක් කියන, කන කියන්නේ පුරාණ කර්ම කියන්නේ කර්මික ප්‍රතිඵලයක්. මේ ජීවිතේ හරි පෙර ජීවිතවල. තමයි පහළ. මේ මොහොතට පහළ වෙලා වෙන ලෝකයක් අපට පේනවා. ඒ වගේම කතා කරා තියෙන දේ පේන්නේ නැහැ කියලා. දැන් ඇහෙනම් ඇහැයි සතර මහා ධාතුවේ රූපයි හිතයි තුන එකතු වෙලා කර්මානුරූපව අපිට යම්කිසි දර්ශනයක් යම්කිසි දෙයක් තියෙනවා, ඵලයක් ඇති වෙනවා. ඒකේ ඇස කන නාසය මේ ඇහැ රූපය හිත තුනෙන් එකක් හරි නැති වෙනකොට ඒක නැති වෙනවා. ඒ මොහොතේ හට ගන්න අර කණ්ණාඩි උපමාවෙන් ඒක පැහැදිලි කරා. ඒ කියන්නේ අපිට තියෙන දේවල් පේන්නේ නැහැ. දැන් විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන් නේ. සූක්ෂම කණ්ණාඩි අන්වීක්ෂය වගේ බලපුවාම අපට වෙන වෙන දේවල් ඒකේ පේනවා තියෙන. ඉතින් අපට ඒව හැට පේන්නේ නැහැ. ඒ විදිහට බුදුහාමුදුරුවෝ ඒකේ තියෙන චූටි මාංශුව කියන එක හොයාගත්තා. ඒකත් ඒ මොහොත නැති වෙන එකක් තියෙන්නේ කියලාත් බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඒවට අපට ඒවා පේන්නේ අපිට වෙනම දර්ශනයක් පේනවා. අපි ලෝකේ අනිත්‍යයි කියලා හිතන්නේ යමක් දිරණ එක කැඩෙන එක, වයසට යන ඒවා, ලෙඩ වෙන ඒවා. හැබැයි මේ අනිත්‍ය කියන්නේ මේ දර්ශනයේ අනිත්‍ය කියන්නේ මේ ඒ මොහොතේ. හැබැයි අර දර්ශනය ඒ අනිත්‍ය දකින්න ගොඩක් අය දන්නේ නැහැ මේ මොහොතේ වෙන. මොකද මේ දර්ශනය තේරුම් ගත්තේ නැති හින්දා. දැන් මේ දකින්න එක පවා වෙන එකක් දකින්නවා කියන්නේ, වෙන එකක් අහනවා කියන්නේ ඒක අනිත්‍ය වුණා. දැන් මේක මේ වෙලාවේ දකිනවා බෆල් එක දැකලා ලයිට් එක දිහා බලනකොට බල්බ් එක දිහා වුණ බල්බ් එක පේනවා. එතකොට මෙන්න මේක අර අනිත්‍ය වුණා. අපි අර කණ්ණාඩියක් ළඟින් ඇවිල්ලා කණ්ණාඩිය ළඟට ගිහිල්ලා අපි කණ්ණාඩියෙන් අයින් වෙනකොට අර කණ්ණාඩිය ඇති වෙච්ච ඡායාව නැති වෙනවා වගේ අපි මේ දැන් බෆල් එක දිහා දකිනකොට අන්න ඒ ඡායාව අර හේතුන් නිසා ඇති වෙලා අන්න ඵලයක් ලැබුණා. ඒතර අපිට තියෙන දේ ලැබුණා නෙමෙයි. අපි හිතාන ඉන්නේ තියෙන දේමයි පේන්නේ කියලා. වෙන එකක් දිහා බලනවා කියන්නේ අන්න නැවත ඇහැ රූපයයි හිතයි නැවත හටගෙන ඒ වෙලාවේ යමක් අන්න පේනවා. එතකොට අරක නැති වුණා. අපි හිතාගෙන ඉන්න හැබැයි ඒකමයි පෙවුනේ කියලා. ආය නැවත බලනකොට ඒ වාගේ එකක් පේනවා තමයි. හැබැයි ඉස්සල්ලා එක නෙමෙයි. ඉතින් ඒ විදිහට අපි එවුවා කතා කළාර පෙන බුබුලේ උපමාව අරගෙන පෙන පිට. මොකද අපිට පෙන වතුර වැටෙන තැනක පෙන පිටවල් තියෙන දැකලා තියෙන ගොඩ ගැහිලා ඇලිවල ළඟ අපට පේනවා සුදු පාටට ගොඩාක් තියෙනවා වගේ. ඊට පස්සේ අපි ආයේ පැයකින් ඇවිල්ලා බැලුවත් ඒ විදිහටම තියෙනවා. හවස ඇවිල්ලා දවසින් ඇවිල්ලා බැලුවත් ඒ විදිහටම පේනකොට දැයි වතුර වැටෙනවා. පේනකොට ඒ වුණාට අපි පැයකින් ඇවිල්ලා බලනකොට ඉස්සල්ලා තිබ්බර චූටි පෙන බුබුලු එකක්වත් තියනවද? නෑ. ළඟට ගිහිල්ලා බලනකොට නෑ. යටින් ඇති වෙන උඩේව පිපිරි යනවා. ඒ වගේ අපි මේ යමක් මෙහෙම දැකලා වෙන දෙයක් බලලා හරි අහලා හරි නැවත ඒක දකිනකොට අපි හිතන්නේ ඒකමයි පේන්නේ කියලානේ. ඇත්තටම ඒක නෙමෙයි. නැවත අර හේතුන්ගෙන් හටගත් එකක් පේන්නේ. දැන් එතන අර රූපේ කියන තැන තිබිච්ච ඒ චූටි අංශු එකක්වත් දැන් මේ මොහොතේ නැහැ. ඒකේ කියලා දෙනකොටම කියලා දුන්නා ඒක ඒ තියෙන චූටි අංශු
ඒවට බුදුහාමුදුර රූප කලාප කියලා නම දෙන්නේ. ඒක නැති වෙන්නේ ඒ වගේ තව එකක් හරි කීපයක් හදලා. ඒ නිසා අපිට ඒවා තියෙන වගේ පේනවා. ඒවට එක මොහොතක් දැකලා අය දකිනකොට අස් වහගෙන අය දකිනකොට අර ඉස්සලා තිබු රූප එකක්වත් නැහැ. ඉතින් ඒ විදිහට අපි අනිත්‍ය දකින්න තේරුම් ගන්න අර චූටියව බිඳි බිඳි යනවා පේන්නේ. හැබැයි අපිට දැන් මේ හටගත්තා ඊට පස්සේ පේන එක අනිත්‍ය වෙනවා. පේන එක වෙන එකක් දකින්න කියන්නේ අන්න අරක අනිත්‍ය වුණා. මොකද අපි දැක්කේ දැකපු දේ එතන එළියේ තිබිච්ච එකක් දැක්ක නෙමෙයි. අර ඇහැයි රූපයයි හිතයි තුන එකතු වෙනකොට යම් කිසි එකක් හැදුනා. අපිට හිතෙන්නේ මේ එළියේ තියෙන එකක් පේනවා කියන්නේ. එතකම මේ ඇතුළේ මෙහි හැදිච්ච එක තමයි පේන්නේ. දැන් අපි කණ්ණාඩියෙන් බලනකොට අපට මේ ඒ දුරින් ඒ ඈතින් තියෙන වගේ පේනවනේ. ඒ වගේ මේවත් තිබිලා ඒවත් තරංග වශයෙන් මෙහි ඇහැ කියන එකට ඇවිල්ලා ඒ මෙහෙට ඇවිල්ලා තමයි මෙහෙ තමයි ඔය ඇහැයි රූපය හිත එකතු වෙන්නේ. එතකොට එතන තමයි ඔය ඵලය ඔය දර්ශනය පේනවා කියන එක ඇති වෙන්නේ. මෙහි ඇති වෙන එක තමයි අපිට ඔය මෙහි ඈත දුර තියෙන වගේ පේන්නේ. අපි හිතන්නේ පේන එක එළියේ තියෙන එක පේන්නේ කියලා. ඒ කියන්නේ මේ ඇතුලේ මෙහි හැදිච්ච එක අපි හිතනවා එළියේ තියෙන එක. එතකොට ඒ විදිහට අපිට තියෙන දේ පේන්නේ ඒ මොහොතට හේතු එකතු වීමෙන් යමක් හට ගන්නවා. යම් කිසි හේතුවක් නැති වෙනකොට නිරුද්ධ වෙනවා. ඉතින් ඔහොම දර්ශනයක් තියෙනවා. අපි ඒක ටික ටික කතා කළා. දැන් අපිට ක්‍රියාත්මක වෙන්න ඕන කොහොමද? මජ්ක්‍ධිම නිකායේ තියෙනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයක්. මේකේ තියෙනවා අපි වඩන්න ඕන මොකක්ද කියලා. වැඩි යුතු එක. ඒවට කියන භාවනා කියලා. දැන් මේකේ බුදුහාමුදුරුවෝ කියලා දෙනවා මේක වෙන්නේ බුදුරජාණන් වහන්සේට ළඟට එනවා උත්තර කියලා තරුණේ. එයාගේ ගුරුවරයා තමයි පාරාසරිය කියන කෙනා බ්‍රාහ්මණයා. බුදුහාමුදුරුවෝ මේ උත්තර කියන තරුණයාගෙන් අහනවා පාරාසය බ්‍රාහ්මණයා ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව දේශනා කරනවාද කියලා. ඊට පස්සේ කියනවා ඉන්ද්‍රිය භාවනාව දේශනා කරනවා කියලා. කොහොමද කියලා බුදුහාමුදුරුවෝ අහනකොට එයා කියනවා ගෞතමයන් වහන්සේ ඇහෙන් රූප දකින්නේ නැහැ කියනවා. කනින් ශබ්ද අහන්නේ නැහැ කියනවා. මෙන්න මේ විදිහට තමයි ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්නේ. ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ ඉන්ද්‍රිය කියන්නේ හැකරනාසය දිව ශරීරයේ මනස. එතකොට මේක සංවර කරගන්න භාවනාව තමයි ඉන්ද්‍රිය භාවනාව කියන්නේ. දැන් උදේට අර කියන පුද්ගලයා කියන්නේ කොහොමද ළමයි එයාගේ ශිෂ්‍යයන්ට උගන්වන්නේ? ඇහෙන් රූප බලන්න එපා. ඒතර සංවර වෙනවා. දැන් සාමාන්‍ය ස්වභාවය තමයි ඇහෙන් රූප දැකලා තමයි දැක්කට පස්සේ හිතේ කෙලෙස් ඇති වෙනවා. තරහක් ඇති වෙනවා, ආසාවක් ඇති වෙනවා, ලෝභයක්, ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඒ දකින හින්දානේ. දැන් සංවර කර ගැනීමේ භාවනාව තමයි මෙතන කතා කරන්නේ. ඒතර අර පුද්ගලයා කියන්නේ දකින්න එපා. දැන් අපිට කණෙන් යම් කිසි දෙයක් ඇහුණාම තමයි තරහ එන්නේ, ආසාවක් ඇති වෙන්නේ, ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ওই විදිහට කෙලෙස් ඇති වෙනවා. දැන් ඒතර ඒක සංවරණය කරගන්න මේ අනිත් කෙනේ බ්‍රාහ්මණයව ගන්නන්නේ එහෙනම් අහන්න එපා කියලා. ওই විදිහටලෝ දැන් අනිත් ඒවාටත් ඒ විදිහට. ඊට පස්සේ බුදුහාමුදුරුවෝගේ දේශනා කරනවා එහෙනම් ඒ විදිහට නම් ඔහුගේ ඒ භාවනාව එහෙනම් මේ ඇස් අන්ධ කෙනා ඉඳුරන් වැඩු ඉඳුරන් ඇතිවන්නේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවර කෙනෙක්. කන් ඇහෙන්නේ නැති කෙනා ඉඳුරන්
වැඩුව ඉඳුරන් ඇති. ඒ කියන්නේ මේකෙන් කියන්නේ වැඩුව ඉඳුරන්. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවර කරගත්තු කෙනෙක්. ඒ කියන්නේ මේ එයා එන රහත් වෙලා කියන එක. එහෙනම් මේ ඇස් පේන්නේ නැති කෙනා ඇයි එයාට දැක්කට පස්සේ කෙලෙස් ඇති වෙන්නේ නැහනේ එහෙම කියලා. ඇහුවට පස්සේ කෙලෙස් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇහුවේ නැත් අහින් ඒ කියන්නේ එයාට අහන්නේ නැහැ කියන්නේ කෙලෙස් ඇති වෙන්නේ නැහැ කියලා එහෙම ක්‍රමයක් තමයි දැන් මේ අර කෙනා උගන්වන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා එහෙනම් මේ ඇස් පේන්නේ නැති කෙනයි කන් ඇහෙන්නේ නැති කෙනයි නම් රහත් වෙලා ඉන්න ඕනේ කියලා. දැන් එහෙම කීවට පස්සේ ඇයි මොකද අරයා උගන්වන්නේ ඇහෙන් දකින්න එපා කනෙන් අහන්න එපා මේවා විඳින්න එපා දකින්න එපා කියලා. එහෙම බුදුහාමුදුරුවෝ කීවට පස්සේ අරයට දැන් කට උත්තර නැත්තේ මේ කතාව කියලා. ඇයි මොකද ඇස් පේන්නේ නැති අය කන් ඇහෙන්නේ නැති අය රහත් වෙලා නැහනේ. ඒ කෙලෙස් තියෙනවනේ. ඒ හින්දා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දැන් අරයට කට උත්තර නැහැ. ඔහේ තුස්ලිම් භූත වෙලා ඉන්නවා. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ මේ ආනන්ද හාමුදුරුවන්ට කියනවා පාරාසරිය බ්‍රාහ්මණයා තමන්ගේ ශ්‍රාවකයන් ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්න වෙන විදියකට. හැබැයි මෙන්න මේ වෙන විදියකට ආර්ය විනයේ අනුත්තර වූ උත්තරීතර වූ ඉන්ද්‍රිය භාවනාව වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඒවල ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලනවා අනේක කියලා දෙන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එහෙනම් අහන්න හොඳට මෙනෙහි කරන්න කියනවා කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මොකද්ද ඉන්ද්‍රිය භාවනාව. ඒ කියන්නේ අපි මේ වඩන්න ඕන එක. ඇහැ කන නාසය සංවර කරගන්න. ඇයි අපි ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් එව්වා අහන්න දකින්න විඳින්න ගිහිල්ලා අපි කෙලෙස් ඇති කරගන්නවා. මෙන්න මේ කෙලෙස් සංවරණය කරගන්න ඕනේ. දැන් බුදුහාමුදුරේ ඒක දේශනා කරනවා. කොහොමද මේ සස්නෙහි මහානහට එතන බුදුහාමුදුරේ එහෙම දේශනා කරා. මේ සස්නෙහි මහානහට ඇසින් රූප දැක මනාපය උපදී අමනාපය උපදී මනාප අමනාප උපදී. හේ මෙසේ දැනගනි. ඒ කියන්නේ ඇහින් යමක් දැක්කට පස්සේ එක්ක දැකපු දෙයට කැමැත්තක් ඇති වෙනවා. නැත්තම් අකමැත්තක් ඇති වෙනවා. නැත්තම් කැමැති අකමැති දෙකම ඇති වෙනවා. ඒක වෙනවනේ. ඒ කියන්නේ අපි යමක් දකිනකොට එක්ක ඒකට ආසා කරනවා. නැත්තම් ඒක යමක් දැක්කට පස්සේ තරහක් ඇති වෙනවා. සමහර වෙලට කැමැත්තකුත් ඇති වෙනවා අකමැත්තකුත් ඇති වෙනවා. එහෙම තියෙනවා. අපි તો මෙහෙම දැන් ඇඳුමක් ගන්න කියලා පස්සේ ඇඳුමක් තියෙනවා. එකපාරම දැක්කට පස්සේ හරි ෂෝක් ලස්සනයි කියලා හිතනවා. හැබැයි බලනකොට ඒක කුඩායි හිරයි. එතකොට අකමැත්තකුත් තියෙනවා කැමැත්තකුත් තියෙනවා. ওই විදිහට එක්ක කැමැත්තක් ඇති වෙනවා අකමැත්තක් ඇති වෙනවා මනාපමනාපයක් උදිනවා. දැන් මේ ඉන්ද්‍රිය භාවනාව කරන කෙනා ඊට පස්සේ දැනගන්නවා මට කැමැත්තක් ඉපදුනා අමනාපයක් ඉපදුනා. දැන් මට එක්ක මේකට ආසාවක් ඇති වුණා නැත්තම් දැකපු දෙයට තරහක් ඇති වුණා. يعني ඒක යා කැමැත්ත අකමැත්ත දෙකම ඇති වුණා කියලා මෙයා මේක ඒ වෙලාවේ තේරුම් ගන්නවා. දැන් අපිට මේ කරන්න තියෙන භාවනාව මේ කියන්නේ දැන් භාවනාව කියලා මේ කියනකොට මතක් වෙන්නේ මොකද්ද? ඇස් පියාගෙන එරමිනියා ගොතාගෙන දකුණුවත් වම් මත මත දකුණුවත තියාන එකන්නේ. දැන් බුදුහාමුදුරුවෝ මේ ඉන්ද්‍රිය භාවනා කරන්න කියන්නේ මෙන්න මේක. දකින්න වෙලාවේ ඇස් අරගෙන කැමැත්තක් අකමැත්තක් උපදිනවා ඒක දැනගන්න. ඒ කියන්නේ Tamanට එක්ක දැකපු දේ වුණා තරහක් ඇති වුණා නැත්තම් ලෝභ සිතක් ඇති වුණා ආසාවක් ඇති වුණා ඊර්ෂ්‍යාව කියන්නේ තරහ. ඉතින් ඒක ඇති වුණාට පස්සේ තේරුම් ගන්නවා. හරි. මෙහෙම දෙයක් ඇති වුණා කියලා. මේ අමනාපේ උපදී එයද සංකතයි ඕලාරිකයි ප්‍රත්‍යත් සමුප්පන්නයි කියන්නේ පටිච්ච සමුප්පන්නයි. ඊට පස්සේ අන්නයා දැන් මේ අපි කියපු අන්න දර්ශනය සිහිපත් කරනවා. ඒකයි මේ කියන්නේ සංකතයි කියන්නේ හේතු ගොඩකින් හැදිලා තියෙනවා කියන එක. දැන් අපිට පේන එක හේතු ගොඩකින් නෙමෙයිද හැදිලා තියෙන්නේ. අපි ප්‍රධාන හේතු තුනක් තමයි කතා කරේ ඔය ඇහැයි රූපයයි හිතයි.
තුනම එකතු වෙලා හැදෙන එකක් තමයි පේන්නේ. දැන් අපි හිතන්නේ පේන්නේ රූපේ කියලානේ. තුනම එකතු වෙලා ඉතින් පේන්නේ. දැන් අපි එකපාරම ආහාරම තරහක් ඇති වුණා නැත්තම් ලෝභයක් ආසාවක් ඇති වුණාට පස්සේ ඒක තේරුම් අරගෙන දැන් දර්ශනේ එකපාරම හිත තියෙනවා. මෙන්න පේන්නේ සංකතයක්. දර්ශනේ ටික හිත තියන්න විතරයි දෙන. ඔක විනාඩි ගණන් විනාඩි 5 හිතන්න ඕන කන් නෙමෙයි. තේරුම් අරගෙන එකපාර මේක මෙනෙහි කරන්න එකපාර මේක හිත තියන්න. ඊට පස්සේ ඖදාරිකයි. ඖදාරිකයි කියන්නේ රළුයි කියන එක. අපිට දැන් මේ බෆල් එක දිහා හරි බලනකොට මේක බෆල් එකක් කියලා වැටහෙනවනේ. ඒක රළු මට්ටමක්. ඇයි දැන් ඕක දැන් ඇත්තටම බෆල් එක කියන එක අපි මුලින් කතා කරේ බෆල් එක කියන එක කොහෙද හැදෙන්නේ? හිතේ. මොකද දැන් මේක පිළිබඳව දන්නේ නැති අර අවුරුදු දෙකේ ළමයාට මේක දකිනකොට මේක මේ සද්දය හැන බෆල් එකක් කියලා උපකරණයක් කියලා යාට තේරෙන්නේ නැහනේ. රූපේ පේන්නේ. රූපේ වෙනුවට පස්සේ හැබැයි අපිට රළු විදියට ඒක දැනෙනවා මේක බෆල් එකක් කියලා. ඒ කියන්නේ අපිට මේ ඇහැට කන්නාසන හොදට දකින්න පුළුවන් දෙයක් හැටියට දකින්න. ඉතින් අපි තේරුම් ගන්නවා ඒක. යම් කිසි දෙයක් හැටියට අපි වටහා ගත්තත් ඒකත් අපි මේ මනසින්ම හදාගත් එකක්. ඒක සම්මුතියක්. ආවේ මෙන්න මේ දේ කියලා. පටිච්චසමුප්පන්න හේතුවක ඵලයක්. පටිච්චසමුප්පන්න සංකතයි කියන මේ දෙකේ එකම අර්ථයක් තියෙනවා. සාමාන්‍ය දර්ශනයට හිත තියන්න දෙන හේතුවක ඵලයක් තමයි අපිට පේන්නේ. හේතු පේන්නේ හේතුවකට ඵලයක්. කණයි, ශබ්දයයි, හිතයි. ඔය තුන එකතු වෙච්ච ඵලයක් තමයි අපිට ඇහෙන්නේ. ඉතින් ඒ විදිහට දැන් මුලින්ම කියන්නේ ඇහැ ගැනනේ. ඇහැයි රූපයයි හිතයි තුන මේ ඵලයක්. හේතුක ඵලයක් තමයි අන්නේ දර්ශනයට එකපාරම හිත තියන්න. තරහක්, ලෝභයක් ඇති වුණා කියලා දැනගත්තා. ඊට පස්සේ දර්ශනයට හිත තියනවා. යම් උපේක්ෂාවක් ඇද්ද තෙල සාන්තයයි තෙල ප්‍රණීතයයි කියයි. ඒ වගේම එයා හිතනවා මට මේක කෙරෙහි තරහක් හරි ලෝභයක් ආසාවක් ඇති වුනේ නැත්තම් මධ්‍යස්ථ බවක් ඒ දෙකෙන් මොකක්වත් ඇති වුනේ නැත්තම් අනේ හොඳයිනේ ඒක ප්‍රණීතයිනේ කියන්නේ ඒක හොඳයිනේ කියන බවක් ඇති වෙන්නේ. ඒ කියන්නේ තරහක් දේශයක් ඇති වුනේ නැත්තම් මධ්‍යස්ථ බවක් නම් ඇති වෙන්නේ ඒකනේ හොඳ කියලා එයා මෙනෙහි කරනවා හිතනවා. ඔහුට ඒ උපන් මනාපය උපන් අමනාපය මනාපමනාපය නිරුද්ධ වෙනවා. එහෙම ඒක මෙනෙහි කරනකොට බුදුහාමුදුරු දේශනා කරනවා මනාපමනාපය කියන්නේ තරහක් ඇති වුණා නම් ලෝභයක් ඇති වුණා නම් ඒක නිරුද්ධ වෙනවා කියලා. දැන් අපි එහෙම කරන්නේ නැහැ. අපි දැක්කට පස්සේ තරහක් ඇති වෙනවා ලෝභයක් ඇති වෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකට එකතු වෙනවා. දැන් බුදුහාමුදුරු කියනවා මෙන්න මේ ඇහින් දකිනකොට මෙන්න මේක කරන්න. මේක තමයි ඉන්ද්‍රිය භාවනාව. තරහක් ලෝභයක් ඇති වෙනවා තේරුම් ගත්තා. ඊට පස්සේ මෙන්න දර්ශනයේ හිත තිබ්බා. ඒතර බොරුවට අපි තරහක් ලෝභයක් ඇති කරගත්තේ මේ එළියේ තියෙන එකකටත් නෙමෙයි. මේ විදිහේ වටිනාකම් සහිතයක් හරි එළියෙත් නෑ බොරුවට ආස කරාට අපි මනසින්ම හදාගත්ත එකකට තමයි අපි මේ රැවටිලා තරහක් ලෝභයක් ඇති කරගත්තේ. අන්න ඒක දකිනකොට උපේක්ෂාවේ පිහිටනවලු. ඒ කියන්නේ අර මනාපමනාපේ නිරුද්ධ වෙලා මධ්‍යස්ථ වේදනාවක් වෙන තරහකුත් නැහැ ලෝභකුත් නැහැ. ආනන්ද යම්සේ ඇස් ඇති පුරුෂයෙක් ඇස්සර පියාලන්නේ හෝ වේද ඇස බුදුහාමුදුරු දේශනා කරනවා ඇස් තියෙන කෙනෙක් ඇහැ ඇරලා වහන වගේ ඇහැ පියාගෙන ඉඳලා ඇහැ අරිනා වගේ ඒ තරම් වේගයෙන්ම මේ ඒ ඉපදුනා වූ මනාපය හෝ අමනාපය නැත්තම් ආසාව හරි ලෝභ මේ තරහ හරි අර විදිහට යම් කිසි කෙනෙක් ඒක දකිනවා නම් දර්ශනයේ හිත තියලා මෙනෙහි කරනවා නම් ඉක්මනට මේ තරහ වමනාපය නැති වෙනවා කිය. කියන්නේ ඔය කට්ටිය මේ මට තරහක් ඇති වුණා. මේ වෙලාවේ මට මේ ආසාව පෙරේතකම ඊර්ෂ්‍යාවක් ඇති වුණා කියලා ඒ මොහොත ඒක දකිනකොටම ඒක දකින හිත කියන්නේ මේක කුසල් සිතක්. ඒතර අර සිත එහෙමම නැති වෙනවා. හැබැයි ආයෙත් ඇති වෙන්න පුළුවන්. ආයෙත් තේරුම් ගන්න. එහෙම තේරුම් අරගෙන අන්න අර විදිහට දර්ශනෙ හිත තියෙනවා. ඉතින් ওই විදිහටමයි
දේශනා කරනවා. ඉතින් මේ ආරවෙනෙහි චක්සු විඤ්ඤාය රූප විෂය අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කියන්නේ. මේක තමයි ඇහින් රූප දකින වෙලාවේ තියෙන ඉන්ද්‍රිය භාවනාව. ඔය විදිහට බුදුහාඳුරෝ කනට, දිවට, නාසයට, මනසට කියලා ওই විදිහටම දේශනා කරන්නේ. ඒ වෙනස් වෙන්නේ ඇහැ කන නාසය විතරයි. ඒ කියන්නේ කනට යමක් ඇහුණත් ඒකත් ඒ විදිහම තමයි. අපිට තරහ කර ලෝභයක් හරි ඇති වෙනවා. ඊට පස්සේ යන දර්ශනෙට හිත තියෙනවා. මේක හේතුඵලයක්. හේතුවක ඵලයක් ගොඩක් එකතු. ඒ කියන්නේ ඇහෙන දේත් එළිය තියෙන එකක් ඒ විදිහටම ඇහෙනව නෙමෙයි. හැබැයි අපි හිතාගෙන ඉන්නවා. එදා ඉඳන් අපි සසරක හිතාගෙන ඉන්නේ එහෙම. දැන් මේක මේ ගැලවෙන්න නම් ඇත්ත තේරුම් අරගෙන තමයි ගැලවෙන්න ඕනේ. දැන් ඒකයි මේක හොයාගන්න පුළුවන් නේ බුදුවරුන්ට විතරයි. බුදුහාමුදුරන්ට විතරයි මේක විශ්ය වෙන බුදුවරු හොයාගන්න මේක. දැන් අපිට වෙන මෙන්න මේ ගැලවෙන්නේ කියලා පාරක් නැහැ. ඉතින් මේක අපි මාර්ගය දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ මේ ඇත්තටම නැති ලෝකයක් එළියේ මේ විදියට නැති ලෝකයක් එළියේ මේ විදියට ලෝකයක් තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. එහෙම හිතාගෙන අපි ඒවට ආශා කරනවා. ඒවා කෙරෙහි ගැටෙනවා, තරහක් ඇති කරගන්නවා. ඉතින් ඇත්තටම ආශා කරන්නත් තරහක් ගැටීමක් ඇති කරගන්නත් එහෙව් ලෝකයක් එළියේ නැහැ. මේ හේතුඵලයක් පේන්නේ. මානසිකව හදාගත්තු මේ සංකල්ප මත තමයි අපි මේ ලෝකයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ. දැන් මේක ඇත්ත හරියට තේරුම් ගන්න. මේක අහනකොට දකිනකොට මෙන්න මේ දර්ශන හිත තියන්න ඕන. එතකොට ඒ ඇතිවෙන ලෝභය හරි දේශය හරි අන්න දුරු වෙනවා කියන කතාව මේ කියන්නේ. ඒ විදිහටම කනට ඇහෙනකොටත් එහෙම හේතුඵලයක් ඇහෙන්නේ. ඊට පස්සේ නාසයේ යමක් දැනගන්නකොටත් මේ කියන නාසයයි ඔය සුවඳයි හිතයි ඔය තුන එකතු වුණාම තමයි මේ දැනෙන සුවඳ කියන එක ඇති වෙන එකත් හේතුක ඵලයක්. ඉතින් අපි හිතනෝ නෑ මේ සුවඳ එළියේ තියෙනවා. දැන් දිවට නම් දිවයි ඔය යම්සි රසයි මේ හිතයි. ඒවට දැන් පාලියෙන් කියන ජීවා විඥානය කියලා. ඒ හිතයි තුන එකතු වුණාම තියෙන හේතුඵලයක් තමයි අපිව විඳිනවා කියන්නේ. විඳින එකේ තියෙන්නේ. එතකොට ඒකත් මේ එළියේ තියෙන එක නෑ. හැබැයි අපි රැවටෙනවා මේ රසේ එළියේ තියෙන කියලා එළියේ තියෙන ඒවට ආසා කරමින් නේද? ආසා කරමින් නැත්තම් සමහර අකමැති රසයක් දැනනොත් ඒක පිළිකුල් කරමින් කටයුතු කරනවා. ඉතින් ඒ වගේම දිවත් එහෙම. ඒ වගේම තමයි කයටත්. කයටත් ස්පර්ශයක් දැනෙනකොට අපිට ඒකට ආසාවක් ඇති වෙනවා නැත්නම් කැමැත්තක් ඇති වෙනවා අකමැත්තක් ඇති වෙනවා. ওই දෙකම හරි ඇති වෙනවා. ඉතින් මේ ඇති වුණාට අන්න ඒකත් දැනගන්නවා කැමැත්තක් ඇති වුණා අකමැත්තක් ඇති වුණා. ඊට පස්සේ ඒකත් දර්ශනයට හිත තියෙනවා. එහෙනම් මේ Tamante දැයෙන ගතිය සීනදු ගතියක් හරි මෘදු ගතියක් හරි උණුසුම සීතල මොකක් හරි අල්ලනකොට දැයෙනවනේ යමක් ගෑවෙනකොට ඒකත් හේතුවක ඵලයක්. මේ කයයි ඒ කියන්නේ යම්කිසි ස්පර්ශයක් උණුසුම් සීතල සිසිලස හෝ කාය විඥාන කියන හිතයි තුන එකතු වෙනකොට දැන් ඕවට කර්මයේ බලපෑම තියෙනවා. කර්මාරූපෝ යමක් තමයි Tamante දැනෙන්නේ. ඊට හේතුව ඵලයක් තමයි දැනෙන එක. අපි හිතනවා දැනෙන එක නෑ මේ තද ගතියන තියෙන දෙයක් එළියේ තියෙනවා. එළියේ තියෙන එකක් දැනෙන්නේ කියලා තියෙන. එතකන් අපි ඒවා තුන එකතු වෙනකොට හේතුක ඵලයක් තියෙන. ඒක තමයි අපි විඳින්නේ. හැබැයි එළියේ තියෙනවා කියලා හිතාගෙන අපි එළියේ විදියට උණුසුම් සීත තද ගති මුදු ගති තියෙන ලෝකයක් තියෙන කියලා හිතාගෙන ඉන්නවා. දැන් මේ වෙලාවේ අන්න ලෝභයක් හරි දේශයක් ඇති වුණාට පස්සේ මේ දර්ශනයේ හිත තියෙනවා. හිත තිබ්බට පස්සේ ඒ විදිහේ අහුවෙන දැයෙන එළිය ලෝකයක් නෑ දර්ශනයට බලනකොට. ඒක එතකොට මනසින්ම හදාගත්ත දෙයක් තියෙනවා කියලා ඇති බවට. අනික වටිනාකම් සහිත දෙයක් හැටියට අන්න අපි මනසින්මයි ඒක හදාගන්නේ. මුල් කාලේ කතා කරානේ. ඉතින් ඒකත් අන්න දර්ශනයේ හිත තියෙනකොට උපම් මනාපය අමනාපය නැති වෙනවා. දර්ශනයේ හිත තියලා අපි හොඳයි මේ මට කැමැත්තක් අකමැත්තක් ලෝභය දේශයක් ඇතුනේ නැත්තම් අනේ හොඳයිනේ කියන හිත තියෙන්න ඕනේ. මේ අහන්න එහෙම දර්ශනයේ මෙනෙහි කරනකොට ඒක දර්ශනයේ හිත තියෙනකොට අර කැමැත්ත අකමැත්ත ලෝභය දේශය නැති වෙනවලු.
ඉක්මනින්ම නැති වෙනවා. බුදුහාමුදුරුවෝ එකින් එකට මේ විදිහට මේ උපමා දීලා තියෙනවා. මම ඒවා කියන්නේ වෙලා යන හින්දා ඉතින් ඉක්මනටම මේ විදිහට නැති වෙනවා. ඒ වගේම තමයි මනසට. මනසටත් ඔන්න එක එක ඒවා හිතෙනවා හිතිර වෙනවා. ඒ කියන්නේ මනසට යමක් එනකොට අපිට ඒ යනවා චිත්ත රූප මැවෙනවා. අම්මෙක් හරි මතක් කරන අන්න අම්මගේ රූපේ මැවෙනවා. දැන් අපි හිතන්නේ මොකද්ද? ඒ මැවෙන එක අපි ඇත්තක් කරගන්නවා. මේ විදිහ එකක් ඇත්තටම එළිය ඇති. එළිය හිටපු කෙනෙක් තමයි මේ විදිහට දැන් මේ මනසට මැවෙන්නේ මේ චිත්ත රූපේ මේ තියෙන එක. ඒක ඇත්තක් කරගෙන අපි එක්කෝ ඒකට කැමැත්තක් ඇති වෙනවා අකමැත්තක්. නැත්තම් ලෝභයක්, දේශයක් ඔය දෙකම හරි ඇති වෙනවා. දැන් ඊට පස්සේ අන්න අරය දර්ශනයේ හිත තියෙනවා. කොහොමද? දැන් මගේ මේ සිතට එන සිතුවිලි. ඒ සිතට ආපු මනසින් දැනගත්ත ඒවට කියනවා දහම් කියලා ධර්මයේ මේ කියන්නේ. මනසින් දැනගන්න දහම් සිතුවිලි වගේ දේවල්. එහෙම චිත්ත රූප. අන්න මට මනාපයක් ඇති වුණා, අමනාපයක් ඇති වුණා කියලා දැනගත්තා. ඊට පස්සේ අන්න සංකතයි ඕලාරිකයි පරිසර. දර්ශනෙට හිත තියෙනවා. එතකොට මෙන්න මේ මනසේ මේ පෙනෙන දෙයක් ඒ පේන චිත්ත රූපතේ දැනෙන දේත් මනසයි අන්න දහමුයි විඥානය හිත ඇතුළේ එකතු වෙලා හැදෙන එකක් තියෙන්නේ. අනික ඒක මේ වෙලාවේ තියෙන එකකුත් නෙමෙයි. කලින් යම් කිසි දෙයක් දැක්කා ඇහුණා. ඒකේ වෙලාව ඉවරයි. හැබැයි මේ අපිට නැවත මතක් වෙන්නේ ඒ කලින් අහපු දැකපු දේ යම් කිසි හඳුනාගත දෙයක් තමයි මතක් වෙන්නේ. හැබැයි අපි නෑ ඒක තියෙන දෙයක්, තිබිච්ච දෙයක් කියලා හිතාගෙන ලෝභ දේශ ඇති කරගන්නවා. දැන් ඒක මෙහෙම දැන් තේරෙන විදිහට කිව්වොත් දැන් ගොඩක් අයට දැන් ඔය කට්ටියගේ මැරිච්ච හිතවත් කෙනෙක් සිහිපත් වෙන වෙලාවක් කියමු. එතකොට දුකක් එනවද නැද්ද හිතට? දුකක් එනවා. නැත්තම් Tamanට කවුරු හරි කෙනෙක් කලින් බැනපු දෙයක් ගහපු දෙයක් මතක් වෙනවා. එතකොට ඒ කෙනා කෙරේ තරහක් බයක් මේ කියන්නේ මේ වෛරයක් හරි ඇති වෙනවා. ඒතර සමහර දැකපු දේවල් මතක් වෙනකොට අනේක හොඳයි නේ කියලා ආසාවකුත් ඇති වෙනවා. මෙහෙම ස්වභාවයක් තියෙනවා. ඒ මොකද අපි හිතට එන චිත්ත රූපේ ඒ දැනගන්න දේ ඒක ඇත්තක් කරගන්න. ඒක තියෙන දෙයක් ඇටියට දකින්න. ඒ කියන්නේ මේ පේනන දේ එළියේ තියෙන එක. සමහර ඔකට දැන් ඔය කට්ටියගේ මේ වෙලාවේ ගෙදර ඉන්න කෙනෙක් හරි නැත්තම් ගෙදර හරි මතක් වෙනකොට ওই විදියට ලෝභ කැමැත්ත අකමැත්තක් ඇති වෙන්න පුළුවන්. ලෝභයක් ආසාවක් දේශයක්. ඒ මොකද අර හිතට එන සිතුවිල්ල ඒ මේ ඇත්ත දෙයක්. ඇත්තට මේක එළියේ තියෙන මේ විදිහට පවතින දෙයක් හැටියට තමයි මේ වෙලාවේ Tamanට තේරෙන්නේ. එහෙම ඇති වෙලා තමයි ලෝභයක් හරි දේශයක් හරි කැමැත්ත අකමැත්තක් හරි ඇති වෙන්නේ. දැන් දර්ශනයේ හිත තියලා බලනවා ඇත්තටම ඒ Tamanට පෙනෙන්නේ මේ වෙලාවේ තියෙන එකක්ද නැත්තම් කලින් දැකලා ඒ මොහොතේම නිරුද්ධ වෙච්ච එකක්ද කියලා. දැන් ඇත්තට දැන් ඔය කට්ටියගේ දැන් ගෙදර ඉන්න ළමයෙක් හරි කවුරු හරි මතක් වෙනවා කියමු. දැන් මේ මතක් වෙන්නේ ඇත්තටම මේ වෙලාවේ ඉන්න කෙනාද නැත්තම් කලින් දැකපු එක චිත්ත රූපයක්ද මතක් වෙන්නේ. දැන් එහෙනම් දැන් එක්කෙනා මතක් කරන ඒකෙනා මේ වෙලාවේ මොනවද කරන්නේ මොන ඇදුමද ඇදගෙන ඉන්නේ කියලා කියන්න පුළුවන් නේ. එහෙනම් නෑ. අර කලින් දැකපු එක තමයි මේ හිතට නැගෙන්නේ. ඒකට අපි හිතාන ඉන්නෝ නෑ ඒක එළියේ ඒ විදිහටම කෙනා ඉන්නවා කියලා. ඒක අපේ හිතලුවම විතරයි. හැබැයි ඒ පේන එක දැනෙන එක කලින් දැක්කා. කලින් දැක්කට දැන් අපි අර කණ්ණාඩියේ සිද්ධියෙන් කීවනේ. කණ්ණාඩිය මේ පැත්ත හරවනකොට අපට ඒ තියෙන දර්ශනයක් කණ්ණාඩි ප්‍රතිබිම්බයක් ඇති වෙනවා. වෙන පැත්තකට කණ්ණාඩිය හරවනකොට අර ප්‍රතිබිම්බය නෑ වගේ අපි අර කලින් දැකපු එක ඒක ඒ වෙලාවේ ඇහැ රූපය හිතයි එකතු වෙලා හැදුන එකක්. දැන් අපිට ඒක තමයි මේ පස්සේ මතක් වෙන්නේ. මතක් වුණාට ඒක ඇත්තට මේ වෙලාවෙම බිඳිනම් මේවල අනිත්‍ය වෙලා ඉවරයි. දැන් මේ මෙනෙහි කරන ඒවා කල්පනා වෙන දේවල් මේ මොහොතේ තියෙනෙවුවා නෙමෙයි.
කලින් අපි අහපු දැකපු විඳපු දේවල් ඒ කියවෙනම අනිත්‍ය වෙලා. හැබැයි අපි ඒක තේරුම් ගත්තේ නැහැ. දැන් මේ මනසට මෙවැන දේ ඇත්ත කරගෙන ඒ මනසින් මෙවැන දේ තියෙන එකක් කරගෙන අපි විඳවනවා දුක් වෙනවා ආසා කරනවා. ඉතින් දැන් අර තමන්ගේ මැරිච්ච කෙනෙක් හරි එහෙම කෙනෙක් සිහිපත් වෙනකොටත් එහෙම. ඒ සිහිපත් වෙන දර්ශනය තනිකර සිතුවිලි මාත්‍රයක්ම විතරයි. එහෙම දර්ශනයක් කොහෙවත් දැන් හොයාගන්න බෑ. ඉතින් ගොඩක් කට්ටිය තමන්ට වෙච්ච දේවල් මෙහෙම දේවල් කියලා මේ ඒවා පිළිබඳව කල්පනා කර කර සිහිපත් කර කර විඳවනවා. නැත්නම් දැන් අනාගතයේ මෙහෙම වෙයි. මෙයාගේ මෙහෙම වෙයි කියලා ඒත් ඇති වෙන්නේ සමහර චිත්ත රූප ගොඩක් නැති වෙන්නේ. මනසින් අර චිත්‍රපටයක් බලනවා වගේ මනසින් මෙනෙහි කරනවා. මෙහෙම වෙනවා, මෙහෙම වෙයි, මෙහෙම වෙයි කියලා මනසින් හදා ගන්නවා. ඒ මනසින් හදාගන්නේ ඇත්තද කියලා බලන්න. ඇත්තට මේ එළියේ තියෙන එකක්ද? නැත්නම් මේ තමන්ගේම හිතුවිලි ගොඩක් විතරයි නේද වැඩ කරන්නේ. ඒක අල්ලන්නත් බෑ. එළියට නම් පෙන්වන්නත් බෑ. ඒවට මනසටම දැනෙනවා. දැවුනට ඒක නම් හිතුවිලි මාත්‍රයම හිතුවිලි ගොඩක්ම සිතුවිලි ගොඩක්ම විතරයි. වෙන හැබැයි අපි ඒක ඇත්ත කරගෙන විඳවනවා. එතකන් සිතුවිලි ටිකක් විතරයි. මේ මොහොතේ මනසයි මේ මොහොතේදී හැඟීමයි දහමොයි විඥානේ මනෝ විඥාන හිතයි තුන එකතු වෙලා ඇති වෙන මේ දර්ශනයක් තියෙනවා. ඒකත් අර මේ හඳුනාගන්නේ අර කියවනේ යම් කිසි දෙයක් දකිනකොටම හඳුනා ගන්න බෑ. ඊට පස්සේ සම්මුතිය මතක් වෙන්නේ. අර හිතට ඇති වෙන චිත්ත රූපත් එහෙමම තමයි. ඒවත් එකපාරම හඳුනා ගන්න නෑ. ටිකක් හිතලා තමයි අහවල් කෙනා අහවල් දෙයි කියලා මතක් වෙන්නේ. ඉතින් ඒ විදිහට අපි නිකන් බොරුවට සමහර ඒවා ගැන හිතලා කල්පනා කරලා විඳවනවා දුක් වෙනවා. දේශය ඇති කරගන්න. ඇත්තටම ඒක ඉතින් අර කල්පනා කිරීම තුළ ඇති වෙන්නේ. ඒ දේ කල්පනා වෙන්නේ නැත්තම් එහෙම එකක් නැහැ. දැන් ඒකනේ කිව්වේ දැන් අර තමන්ගේ හිතවත් මැරිච්ච කෙනෙක් සිහිපත් වෙනකොට දුකයි අනේ කියලා. ඒවට ඒ දුක හැමතිස්සෙම තියෙනවද? නැහැනේ. කල්පනා වෙන වෙලාවේ විතරයි. දැන් ඔය සමහර අය මේ අඩ ඉන්නවා. අඩගෙන හින දුකෙන් ඉන්නවා. දුකෙන් ඉන්නකොට අපි તો කවුරු හරි මැරිලා හරි මොකක් හරි තමන්ට අකමැති දෙයක් සිද්ධ වෙලා දුකෙන් ඉන්නවා. හැබැයි මොන හරි යම් කිසි කට්ටිය කියනෙව්ව අහලා එකවර අඬන ගම එකවරම චුට්ටක් හිනත් එහෙම යන අවස්ථාවක් තියෙනවා සමහර අයට. යම් කිසි ඇහෙනකොට හරි දකින්නකොට කෙනෙක් එයාගේ ඒ හිත වෙනස් කරන්නම වෙන විහිළු එකක් හරි කියනවා. ඊට පස්සේ එකපාරම හිනත් යනවා. ඉතින් අඬන ඉන්න කෙනාට එකපාරම හිනා යනවා. ඊට පස්සේ අය අඬනවා. ඒ මොකද අය අරක මතක් වෙනවා. අර හිතේ අරක තියාගෙන ඒක ඇත්ත කරගෙන අර සිතුවිල්ලක් බව නොදැන ඒකට මේ රැවටිලා බොරුවට දුක් විඳිනවා. ඉතින් ගොඩක් කට්ටිය එහෙම. ඊට පස්සේ ඉතින් මානසිකව වැටිලා ලෙඩත් වෙලා ඉතින් ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි දර්ශනයට හිත තියනවා නම් මේක නිකම්ම මේ හිතට ආපු ඒ මොහොතට ආපු සිතුවිල්ලක් විතරයි. දැන් බලන්න දැන් ඔය ඒ සිතුවිල්ල ඉවර වුණාම වෙන සිතුවිල්ලක් යනවා. අපි සිතුවිල්ල මේක මෙහෙම සිතුවිල්ලක් කියලා තේරුම් ගත්තා නම් ඒ සිතුවිල්ල තවත් ඉස්සරහට දුවන්න බෑ. දැන් අපි තේරුම් ගත්තේ ඒ සිතුවිල්ල දැක්කේ නැති තැන ඒක හිත හිතා විනාඩි ගණන් පැය ගණන් සමහරවිට ඒක දිහා හිතා වැළපෙනවා. දුක් වෙනව නැත්නම් තරහක් ඇති වෙනවා ආසාවෙන් ඇති කරනවා. හැබැයි මට මෙන්න මෙහෙම සිතුවිල්ලක් ඇති වෙන ආසාවක් ඇති වුණා මේක ඒ මොහොතේ තේරුම් ගත්තා නම් ඊට පස්සේ අර ඇති වෙන ඒ සිතුවිලි රටාවට තව තවත් ඉස්සරහට යන්න බෑ. ඒ කියන්නේ සිහියෙන් ඉඳලා තේරුම් ගන්න ඕනේ. සිහියෙන් හිටියොත් අන්න අර ඒ කියන මායාව බෙදින්න පුළුවන්. ඒ හින්දා එහෙම සිතුවිලි එනකොට ඒක තේරුම් නිකම් මේ සිතුවිලි ගොඩක් විතරයි. මම මේ වෙලාවේ ඊට පස්සේ එහෙම හිතලා මේ මොහොතට එන්න. මේ මොහොතේ සිහියනෝ ඉන්න ඕනේ. එතකොට අර කල්පනා කරලා විඳින දුක් නෑ මේ මොහොතට එනකොට. ඉතින් ওই විදිහට ඇස කන නාසය දිව ශරීරය අරමුණු එනකොට ওই විදිහට දර්ශනයට හිත තියන්න කියලා බුදුහාමුදුරු දේශනා කළා. එතකොට
අර අකුසල් සිත් ලෝභ දේශ මනාපමනාප නැති වෙලා උපේක්ෂාගත මධ්‍යස්ථ භාවයකට පිහිටනවා කියලා බුදුහාඳුරෝ දේශනා කරනවා. හැබැයි අපිට සමහර විට නැවත නැවත ඇති වෙන්න පුළුවන්. නැවත නැවත ඇති වෙනකොට නැවතත් සිහිපත් කරන මේක ඒත් නැති වෙනවා. හැබැයි ආයෙත් ඇති වෙනවා. ආයෙත් ওই විදිහට සමහර විට දර්ශනය මෙනෙහි කරාටම ඒක නවත්තන්න බැරි වෙන විදිහටම අපිට එහෙම සිතුවිලි එන්න පුළුවන්. ඒ වෙලාවේ අපි අර ආපු සිතුවිල්ලට විරුද්ධ දෙයක් කරලා කොහොම හරි කරලා ඒ සිතුවිල්ල නැති කර ගන්න ඕනේ. දැන් ආසාවන් නම් ඇති වෙන්නේ ගොඩක් එක්ක අපිට මේ දැන් ගොඩක් අර මේ පිළිකුල් සහගත දෙයක් එකපාර මෙනෙහි කරලා අසුබ සහගත දෙයක් මෙනෙහි කරලා අපිට ආසාව නැති කරගන්න පුළුවන්. නැත්තම් එකපාරම තරහක් නම් ඇති වෙන්නේ ඒකට උපක්‍රම තියෙනවා. මේ මම අර කියපු විදිහට කෙනාගේ අර සිතුවිල්ලටව තේරුම් ගන්න ඒ කෙනාගේ අනුකම්පා කරන්න පුළුවන්. නැත්තම් ඒ කෙනාගේ මේ වැරද්ද තිබ්බට මට මේ වගේ හොඳ දෙයක් කරලා තියෙනවනේ කියලා ඒක සිහිපත් කරලා අර තරහ නැති කරගන්න පුළුවන්. නැත්තම් එයාගේ මේක වැරද්ද තිබ්බට එයාගේ මේ වචනේ හරි හොඳයිනේ කියලා නැත්තම් එයාගේ ක්‍රියාව හොඳයිනේ කියලා එයාගේ ක්‍රියාවත් වචනේ හොඳ නැති වුණාට එයා මේ එයාගේ නිකන් සිතුවිලි රටාව හරි හොඳයිනේ කියලා හරි ඒ විදිහට විවිධ උපක්‍රම කරලා හරි ඒ තරහ නැති කරගන්න කොහොම හරි කරලා. මේ බුදුහාමුදුරුවෝ කියනවා එහෙමවත් ඉතින් නැති වෙන්නේ නැත්තම් දප්පිටි කාගෙන කොහොම හරි කරලා ඒක ඉවසාගෙන ඉන්නලු. ඒ කියන්නේ කයට වචනයට දෙන්නේ නැතුව. දප්පිටි කාගෙන හරි ඒක ඉවසාගෙන ඉන්නලු මේ වෙලාවේ. කයට වචනයට දීලා ක්‍රියාත්මක වෙන්න යන්නම හොඳ නෑ කියන එක. ඉතින් ඒ විදිහට අපි ජීවත් වෙන වෙලාවේ කරන්න ඕන භාවනාවක් තමයි මේ කියන්නේ. ඉතින් එහෙම ටික ටික උත්සාහවත් වෙන්න. එතකොට ඔහොම වෙනකොට අපිට මේ සිතේන අකුසල් සිතුවිලි නැති කරගන්න උත්සාහවත් වෙනවා. ටික ටික අතහැරීම පුරුදු වෙනවා. ඉතින් මේකට දැන් මේ කැලෑවලට යන්න පන්සලේම ඉන්න ඕන දෙයක් නෑ. ඕන තැනක ඕන විදියකට. අවශ්‍ය වෙන්නේ මේ කාරණාව හරියට තේරුම් ගන්න විතරයි. ඉතින් මේ සූත්‍රය තවත් ඉස්සරහට තියෙන වෙලාව නෑ. ඉතින් ධර්ම සාකච්ඡාව මෙතනින් නවත්තමු. තවත් ඉස්සරහට ඉදිරියේ කතා කරන්න බලමු.